බීජ 300ට බිත්තර වියක ඉතින් ඔන්න අපේ ෂොප් එකට ඇවිල්ලා තින්නේ. ඉතින් ඕගලන්ට අපේ ෂොප් එකට ඇවිල්ලා ගන්නත් පුළුවන් නැත්නම් ඔන්ලයින් ඕඩර් කරලා ගෙදරටම ගෙන්න ගන්නත් පුළුවන්. බීජ 300ට කීරි සම්බා මේ වී ප්‍රභේද ගැන කතා කරනවා නම් දින 105කින් විතර අස්වැන්න නෙලා ගන්න පුළුවන් ඕගලන්ට මාස 3මාර වී ප්‍රභේදයක් තමයි මේක. ඉතින් යල කන්නේට වඩාත් ගැලපෙන වී වර්ගයක්. හෙක්ටයාරයකට ටොන් 4.5 අස්වැන්නක් ඉතින් නෙලා ගන්න පුළුවන් ඕගලන්ට. මේකේ විශේෂ ලක්ෂණ කියනවනම් පත්‍ර කොපුව දම්පාටයි පත්‍රවල දාරත් දම්පාටින් බලාගන්න පුළන් අපිට. ඒවගේ මේ වී ප්‍රබේදය හොඳට පදුරු දානවා. වියටේ දිගටි කෙටි අඩ වටකුරුයි සාමාන්‍යෙන් කීරක් වගේ. ඒ නිසාමයි කීරි සම්ම කියලා නම හැදිලා තින්නේ මේකට. සහල්වල වර්ණය සුදු පාටයි. හොඳට පදුරුදාන වී වර්ගයක්. වියටේ අග කළු පාට ඩොට් එකක් බලාගන්න පුළුවන් අපිට. මේකේ ධාන්‍යවල ගුණාත්මක බව ඉතාමත් ඉහළයි. ඉතින් වගා කරන ගොවි මහත්වරුන්ට හොඳ ආදායමක් ලබා දෙන වී ප්‍රභේදයක් විතර පෙන්වන්න පුළුවන් මේ BG 360 කීරි සම්බා වී ප්‍රභේදය. ඉතින් පහලින් පේන WhatsApp නම්බර් එකට WhatsApp message එකක් දාලා වුණත් ඕගලන්ට අපෙන් වැඩිදුර විස්තර දැනගන්න පුළුවන් මේ වී සම්බන්ධව. නැත්නම් අපේ වෙබ්සයිට් එකට උනත් ගිහලා ඔයගලන්ට විස්තර දැනගන්න ඔන්ලයින් ඕඩර් කරන්න පුළුවන් ගෙදෙට්ටම. ඉතින් ඉස්සරහටත් මේ වගේ වී ප්‍රභේද ගැන වීඩියෝ ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දිගටම CS Agro අපිත් එක්ක රැඳෙලා ඉන්න කියලා ඔයගලන්ට මතක් කරනවා. CS Agro සරුසාර වගාවක් අතමිට සරු හෙටක් ඔන්ලයින් ඇනුම් කිරීමට පිවිසන්න www.csagrolk.com